IPL තරඟාවලියේ මුම්බා ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර තීරණාත්මක එලිමිනේටර් තරඟය අද දිනේදී පැවැත්වුණා. ඉතින් එම තරඟයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත් කරමින් මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ දෙවන ක්වොලිෆයර් තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ගුජරාට් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් කරමිනුයි. ඉතින් අද තරඟයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ටත් සුවිශේෂී වුණේ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට IPL වරම් ලැබීම හේතු වෙනුයි. ගුජරාට් කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින පිතිකරු වශයෙන් කටයුතු කළ ජෝස් බට්ලර් නැවත එංගලන්ත කණ්ඩායම සමග එක්වීම නිසායි කුසල් මෙන්ඩිස්ට අද තරඟයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ. ගුජරාට් කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක අද IPL වරම් දිනාගත් කුසල් මෙන්ඩිස්ට පළමු වරට කැප් එක පැළඳීමත් විශේෂත්වයක් වුණා. කෙසේ වුණත් කුසල් මෙන්ඩිස්ට අද දිනය ඉතා අවාසනාවන්ත දිනයක් බවට පත්ව තිබුණා. එහිදී අද තරඟයේ මුලින් පන්දුවට පහර දුන් මුම්බයි කණ්ඩායමේ අවශ්‍ය උඩ පන්දු කිහිපයක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගියා. එහිදී මුම්බයි කණ්ඩායමේ ලකුණු 12ක් ලබා සිටි රෝහිත් ශර්මාගේ පහසු උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගියේ ඉතාම අවාසනාවන්ත ලෙසයි. ඉන් උපරිම ප්‍රයෝජනයගත් රෝහිත් ශර්මා දැවී යන විට ලකුණු 81ක් ලබාගෙන තිබුණේ සම්පූර්ණ තරඟයම මුම්බයි පිළ දෙසට ගෙනෙමිනුයි. ඉතින් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගිය එම උඩ පන්දුව තරඟයේ තීරණය වෙනස් වන උඩ පන්දුවක් බව ක්‍රිකට් විචාරකයන් මෙන්ම බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද පවසා තිබුණා. ඒ ලෙසම සිදු වුණු ආකාරයත් අද තරඟයේදී දක්නට ලැබුණා. ඉතින් එම උඩ පන්දුව ගිලිහී යාමත් සමග ගුජරාට් ප්‍රේක්ෂකයන් පවා නොසතුට පළ කරන ආකාරය දක්නට ලැබුණා. ඉතින් ඒ වගේම අද තරඟයේදී සූර්ය කුමාර යාදවගේ උඩ පන්දුවත් කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගියා. එහිදී පන්දුව ඇවූ මොහොමඩ් සිරාජ් කුසල් මෙන්ඩිස් වෙත අසතුට පළ කරන ආකාරයද දක්නට ලැබුණා. ඉතින් මෙම තරඟයේදී පිතිකරණයෙන්ද කණ්ඩායමට විශේෂ යමක් කර දෙන්නට කුසල් මෙන්ඩිස්ට නොහැකි වුණේ අවාසනාවන්ත ලෙස හිට් විකට් ආකාරයට දැවී යාම හේතු වෙනුයි. ඒ IPL ඉතිහාසය තුලම ප්ලේ ඔෆ් තරඟ වටේදී හිට් විකට් ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා බවටද ඒ අනුව කුසල් මෙන්ඩිස් පත්ව තිබුණා. ඉතින් ඔහු දැවී යන විට පන්දු 10ක් තුල ලකුණු 20ක් ලබාගෙන තිබුණේ 6 පහර දෙකක්ද සමගයි. කෙසේ නමුත් ඔහු ට්‍රෙන්ට් බෝල්ට් එරිවෙල්ල කළ අලංකාර 6 පහරවල් දෙක අද තරඟයේදී කැපී පෙනුණා. ඉතින් කරුණු කාරණා එසේ වෙද්දී බොහෝ ඉන්දියානු ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය තුල පවසා තිබෙන්නේ ගුජරාට් කණ්ඩායමේ පරාජයට හේතුව අද තරඟයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් බවයි.